අයිබෝන් කියලා පිළිගන්න අපේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ වෙනස්ම පාඩමක්. ඉතින් බන්ධන හාමි උභය. ඉතින් කලින් පාඩම් වෙනම ගියා අපි මම ඒකට අදාළව පාස්පෝර්ට් ටික කරලා ඉක්මන දානවා. ඒකත් ඔබ සාකච්ඡා කරනවා. ඉතින් මේකදී අපි කතා කරන්න යන්නේ ප්‍රධාන වශයෙන් මේ පාඩමේදී ලකුණු ගන්න තියෙන ප්‍රධාන කොටසක් තමයි ලුයිස් සූවියා කියන එක. ඉතින් මම මේකදී කතා කරන්න යනවා ඕනෑම එකක ලුයිස් සූවියා හඳින්නේ කොහොමද? මේ දේවල් සම්පූර්ණයෙන්ම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යනවා. ඉතින් අපිත් එක්ක නැන්දි සිටින්න අපේ වීඩියෝස් වල ලයික් කරන්න, ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. හරි. මම මේකට ආරම්භයක් ගත්තොත් මේ බන්ධනාව වේගයේදී අපි බන්ධන හදාගන්න ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. හරිද? මේ හතරෙන් අපි දන්නවා පළවෙනිට බන්ධන හදාගන්න එක විදිහක් තමයි සහසංයුජ බන්ධන කියන එක. හරි. ඉතින් ඒක යටතේ තමයි අපි කතා කරන්න යන්නේ මේ ලුයිස් සූවියා කියන එක. හරිද? සහසංයුජ බන්ධන යටතේ තමයි අපි කතා කරන්න යන්නේ ලුයිස් සූවියා කියන එක. හරිද? ඉතින් අපි බලමු ඉස්සරවම සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකක්ද? සහ අපිට ඒ විදිහ හම්බෙන බන්ධන වර්ග මොනවාද? අපි ඒ ගැන කතා කරලා අපි යමු ලුයිස් සූවියාට. සහසංයුජ බන්ධනයක් කියන අපි ඉස්සරවම තේරුම් ගන්න ඕනේ. ඇයි සහසංයුජ බන්ධන හදන්නේ? මම කලින්ම කියලා දෙනවා. මේ ඔක්කොම ඕන මූලද්‍රව්‍යයක් නැත්නම් ඕන මූලද්‍රව්‍යයක් සහසංයුජ බන්ධන හදන්නේ එයා ස්ථායි වෙන්න. තියා පවතින දින්දා එයා අස්ථායි හින්දා එයා ස්ථායි වෙන්න තමයි බන්ධන හදන්නේ. ඉතින් මේ බන්ධන හැදීම සම්බන්ධව විශේෂ කාරණා කීපයක් තියෙනවා. අපි කතා කරන්න යනකො ඉතින් සහසංයුජ බන්ධනයක් කියන්නේ ඉස්සරම අපි නිකම්ම A B කියලා දෙකක් තියෙනවා කියලා. අපි හිතමු මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් මෙයාගේ ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. මේ සහසංයුජ බන්ධනයක් කියන්නේ නැත්නම් මේකේ තේරුම තමයි මේ ඉලෙක්ට්‍රෝන මෙයාත් සහභාගී කරගෙන මෙයාගේ තියෙන ඉලෙක්ට්‍රෝනෙත් සහභාගී කරගෙන ඒ දෙන්න මොකද කරන්නේ? ඒ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගෙන හදාගන්න බන්ධන වර්ගයට තමයි අපි කියන්නේ සහසංයුජ බන්ධන කියලා. සරලයි මෙයාත් ඉලෙක්ට්‍රෝන දීලා අනිත් එක්කනත් ඉලෙක්ට්‍රෝන දීලා ඒ දෙන්න හවුලේ තියාගෙන අපි හදාගන්න ඒවට තමයි කියන්නේ මොකද්ද? සහසංයුජ බන්ධනයක් කියලා. හරි. මේකෙදි මෙයාට පුළුවන් ඕන ඉලෙක්ට්‍රෝනයක් උයි මෙයාත් ඉලෙක්ට්‍රෝනයක් දීලා බන්ධන හදන්නත් පුළුවන්. අපි ඒකට කියනවා තනි බන්ධන නැත්නම් ඒක බන්ධන කියලා කියනවා. හරිද? තනි බන්ධන මේක. ඒ වගේම පුළුවන් මෙයා A ගෙමුයි B ගෙමුයි මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන දෙක දීලා. හරි. එහෙම බන්ධන හදන්නත් පුළුවන්. මෙයාත් දෙකක් දීලා මෙයාත් දෙකක් දීලා යුගල වශයෙන් දීලා. ඒතර ඒක වෙනවා ද්විත්ව බන්ධනය. හරිද? ඊට ත්‍රිත්ව බන්ධන කියලා තියෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? මේ දෙන ඉලෙක්ට්‍රෝන යුගල් තුන දෙනවා. ඒතර ඔක්කොම දිනවා 3 ඉලෙක්ට්‍රෝන 6. ඒ දුන්නේ. මේක අපි පෙන්නන්නේ මේ විදිහට නෙමෙයි අපි අඳන් යන්නේ ඉස්සරහට. හරි. අපි ව්‍යුහය අඳින්න යන්නේ ඉස්සරහට අපි ඉරි කැලකින් තමයි පෙන්නන්නේ මෙන්න මේ ඉලෙක්ට්‍රෝන විපලය. මෙන්න මේ වගේ. හරි. තනි බන්ධනයක් නම් මේ වගේ. හරි. ද්විත්ව බන්ධනයක් නම් මේ වගේ. ඊට ත්‍රිත්ව බන්ධනයක් නම් මේ වගේ. ඉතින් මේ බන්ධන තුන ගැන තමයි මේ ඉස්සරහදී හැම වෙලේම කතා කරන්න යන්නේ. හරි මම මෙච්චර ඔයාලට කිව්වේ සහසංයුජ බන්ධනයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ අපි මේ බන්ධන වර්ග තුනක් තියෙනවා. ඒක බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන කියලා. ඒකෙදි කොහොම සහභාගී වෙන්නේ කියලා මම කියලා දුන්නා. ඒවා අපි ලුයිස් සූවියා නිරූපණය කරන්නේ මේ විදිහට කියලාත් මම කියලා දුන්නා. ඒතකොට දැනට මේ කාරණා තුන අපි දැනගත්තා. ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද වෙන්නේ කියලා. හරි මම දැන් මෙතනින් එහා කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට ලුයිස් සූවියා කොහොමද නිර්මාණය කරන්නේ කියලා. ඉතින් මම ඔයගොල්ලන්ට ස්ටෙප්ස් කීපයක් යටතේ තමයි මේක කරන්නේ. අපි පළවෙනිට කතා කරන්න යන්නේ සරල අණු ගැන. සරල අණුවක කොහොමද මේ ලුයිස් සූවියා නිර්මාණය කරන්නේ කියලා මේ වීඩියෝදී කරන්නේ. ඒතකොට ඉස්සරහට සංකීර්ණ අණු ඊට පස්සේ තව විවිධ දේවල් තියෙනවා. මම ඒවදී කතා කරන්න කොහොමද එක එක කොටස් යටතේ මම කතා කරන්න කොහොමද ලුයිස් සූවියා නිර්මාණය කරන්නේ කියලා. හරි. ඉතින් මේ පාඩමේදී අපි කතා කරමු මේ හරි. සරල අණු වල ලුයිස් සූවියා නිර්මාණය කරද්දී අපි ස්ටෙප්ස් කිහිපයක් අනුගමනය කරන්න තියෙනවා. හරි. පළවෙනි එක තමයි ඒ සරල අණු වල මධ්‍ය පරමාණුව හඳුනා ගැනීම. හරිද? මධ්‍ය පරමාණුව හඳුනා ගැනීම. හරිද? මධ්‍ය පරමාණු කියන්නේ මොකක්ද? මේ මධ්‍ය පරමාණු කියන්නේ මේක වගේ. දැන් අපි හිතමු මෙහෙම AB2 කියලා තිබ්බා කියන්නකෝ. දැන් මේකේ මොකක්ද මධ්‍ය පරමාණු? මේ මධ්‍ය පරමාණු මොකද්ද? A. ඇයි A වෙන්නේ? A වෙන්නේ එකක් තමයි අපි සරලව කිව්වොත් මේ වගේ AB2 ඊට පස්සේ AC2 නැත්නම් අපි දුන්නියන් CCl4 වගේ ඒවා තිබ්බා කියලා. හරිද? මේ වගේ එකක් දැක්කොත් අඩුවෙන්ම පරමාණු සංඛ්‍යාවක් තියෙන කවුද? කාබන්. කාබන් පරමාණු 1යි, ක්ලෝරින් පරමාණු 4ක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපිට ලේසියෙන්ම කියන්න පුළුවන් කාබන් තමයි
මේ මධ්‍ය පරමාණු වෙන්නේ කියලා. ඒ කියන්නේ අඩුම පරමාණු සංඛ්‍යාවක් තියෙන එක තමයි මධ්‍ය පරමාණු වෙන්නේ. නැත්නම් ඔක තවත් සංකීර්ණව කිව්වොත් අපි හිතමු නිකන් අපේ හිතමු නිකන් HCN වගේ තිබ්බා කියලා. ඔය වගේ තිබ්බ මධ්‍ය පරමාණු මොකද්ද? මේ වගේ දැන් ඔක්කොම එක එකනේ. මේක නම් මෙයා හතරක් දෙව මෙයා එකක් තිබින්න ටක් කරලා කාබන් තෝරගත්තා. මේකෙදි තුන් දෙනාම එක එක තියෙනවා. ඒතකොට කවුද තෝරගන්නේ? මේ වගේ අවස්ථාවලදී කරන්නේ විද්‍යුත් ඍණතාවය අඩුම එක්කන. විද්‍යුත් ඍණතාවය අඩුම එක්කන. හරි. මම කලින් වීඩියෝ එකේ කියලා තියෙන විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකක්ද ඒවා සම්බන්ධව හොයන විදිහ. ඉතින් විද්‍යුත් ඍණතාවය අඩුම එක්කන කවුද මෙතනින්? කාබන්. ඉතින් කාබන් තෝරගන්නවා කෙලින්ම මධ්‍ය පරමාණු විදිහට. ඉතින් අර විද්‍යුත් ඍණතාවය නැත්නම් අපි කියන විද්‍යුත් ධන බල. විද්‍යුත් ධන බල වැඩිම එක්කන තමයි මධ්‍ය පරමාණු වෙන්නේ. ඉතින් ඕකෙන් හොයාගන්න පුළුවන් මධ්‍ය පරමාණු මොකක්ද කියලා. හරි. අපි ඊළඟට කරන්නේ දෙවෙනි ස්ටෙප් එක තමයි දැන් මධ්‍ය පරමාණු හරිනේ. දැන් ඊළඟට කරන්නේ අග්‍රස්ත පරමාණු සම්බන්ධ කිරීම. අග්‍රස්ත පරමාණු සම්බන්ධ කිරීම. ඉතින් ඒකෙදි ප්‍රධාන වශයෙන් අපි අදිනම කරන උදාහරණ කරාම තව තේරෙන්නේ ගොඩක්. ඉතින් අපි ඒක අග්‍රස්ත පරමාණු බන්ධන තුනකින් සම්බන්ධ කරනවා. කොහොම තනි බන්ධනයකින් නැත්නම් ඊට පස්සේ අපි කතා කරා වගේ ත්‍රිත්ව බන්ධනයකින් පුළුවන්. ඊළඟ කතා කරා වගේ ත්‍රිත්ව බන්ධනයකින් පුළුවන්. මේ වගේ විදිහට තමයි අපි ලුයිස් විවියේදී සම්බන්ධ කරන බන්ධන තුන. ඉතින් ඔකදී අපි සාමාන්‍යයෙන් හයිඩ්‍රජන් ෆ්ලෝරින් වගේ කියන ඒවා තනි බන්ධනකින් සම්බන්ධ කරනවා. ඔක්සිජන් වගේ කියන එක ද්විත්ව බන්ධනකින් සම්බන්ධ කරනවා. ඉතින් නයිට්‍රජන් වගේ ඒවා ත්‍රිත්ව බන්ධනකින් සම්බන්ධ කරනවා. හරිද? ඉස්සරහට අපි ඉන් ඩීටේල් අපි බලමු කොහොමද කතා කරන්න කියලා ඉස්සරහට. හරි. තුන්වෙනි කාරණාව තමයි මධ්‍ය පරමාණු හා අගස්ත පරමාණු වල ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සම්පූර්ණ කිරීම. ඇත්තටම මේ ලුයිස් විවියන් කරන්නේ අපේ මේ දැන් පරමාණු තියෙමු අපි හිතමු අපි හිතමු කාබන් තියෙන කීයද? හතරවෙනි මේ කාණ්ඩයනේ. එතකොට මේ හතරවෙනි කාණ්ඩය කියන්නේ එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයද තියෙන්නේ? 4යි. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන 4 ගැන අවබෝධයක් දෙන්න නැත්නම් මේ ලුයිස් විවියන් කරන්නේ මෙන්න මේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන ටික පෙන්වන එක තමයි කරන්නේ ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ අපි කාණ්ඩයේ තරම් හිටියනම් හරි මේ මෝඩ වල විශේෂයෙන්ම. මේ ආවර්තකව මෙතනට ඕනේ දැන්. ලුයිස් විවියන් දිද්දි. ලුයිස් විවියන් ගැන අපිට අවබෝධය ගන්න අනිවාර්යයෙන් අපිට අවබෝධය තියෙන්න ඕනේ ආවර්තක ගැන. ආවර්තකයේ මොන කාණ්ඩයේද මෙයා ඉන්නේ. හරි. මොන කාණ්ඩයේද ඉන්නේ කියන එක ඕනේ පළවෙනියටම. ඉතින් මොන කාණ්ඩයේද ඉන්නේ කියලා අපි ගත්තොත් දැන් අපි ගත්තොත් දැන් හත්වෙනි කාණ්ඩේ තමයි ඉන්නේ ෆ්ලෝරින් ඊට පස්සේ ක්ලෝරින් එහෙම ඉන්නේ හත්වෙනි කාණ්ඩේ. ඉතින් ඒගොල්ලෝන්ගේ තොර දැන් අපි හිතමු ක්ලෝරින් එහෙම සම්බන්ධ වුණා කියලා. හරිද? එතකොට එයාගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 7ක්. එතකොට මෙයා එකක් මෙතන දුන්නා නම් ඉතුරු 6 මෙහෙම වටේ නිරූපණය කරන්න ඕනේ. එතකොට තමයි මෙතන සම්පූර්ණ වෙන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. හරිද? අන්න ඒ වගේ තමයි මම මේකෙදි මෙන්න මේ තුන්වෙනි ස්ටෙප් එක විදිහට කිව්වේ. එතකොට ඔයාලා දැනගන්න ඕනේ ලුයිස් විවියන් කියන එකෙන් කතා කරන්නේ අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගැන. ඒ කියන්නේ අපිට ඒක දැනගන්න පුළුවන් මෙන්න මේ කාණ්ඩය තුලින්. කාණ්ඩය ගැන අපිට අවබෝධයක් තියෙනවා නම් ඒ මූලද්‍රව්‍යයේ අත අපිට කියන්න පුළුවන් ලුයිස් විවියට එයා ඉලෙක්ට්‍රෝන කීයක්ද සහභාගී වෙන්නේ කියලා. ඇත්තටම බන්ධන හදන්න සහභාගී වෙන්නේ අවසාන කවචයෙන්නේ. අන්න ඒක නිසා තමයි මේ විදිහට ලුයිස් විවියන් අඳින්න අවසාන කවචයේ නැත්නම් අවසාන ශක්ති මට්ටමින් ඉලෙක්ට්‍රෝන සහභාගී වෙන්නේ. එතකොට අපිට කාණ්ඩය දැනගත්තට පස්සේ මේවට උත්තර දෙන්න පුළුවන්. අපිට පුරවන්න පුළුවන්. හරි අපි උදාහරණ වලින් බලමු කොහොමද කියලා. හරි ළමයි. සමහරට ඔයගොල්ලන් තේරෙන්නේ නැතුව ඇති මොනවද මේ කියන්නේ. සහය දේවල් සමහර තේරෙන්නේ නැතුව ඇති. ගැඹුරු වැඩි. නමුත් බලන්න ඉස්සරහට ඒතර ඔයගොල්ලන් දැන් තේරෙයි මම උදාහරණ කරද්දි මොනවද මේ කිව්වේ කියලා. දැන් ඔයාලා ලියා ගන්න මේ නෝට් එක දාගන්න. හරිද? අන්තිම පස්වෙනි කාරණාව තමයි ඔයගොල්ලන් තියෙන්නේ දැන් මේකේ අෂ්ටකය සම්පූර්ණ කරාද කියන බලන එක. අෂ්ටකය සම්පූර්ණද කියලා බලන එක. සම්පූර්ණ කිරීම. ඒ කියන්නේ අෂ්ටකය කියන්නේ මොකද්ද? 8ක්. ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කළද කියලා බලන එක. සාමාන්‍යයෙන් 1 2 ආවර්තන තියෙනවනේ මූලද්‍රව්‍ය. එයාලා අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන 8යි යාට තියාගන්න පුළුවන්. අනිත් අතට මොකද වෙන්නේ? 3න් එහා ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන 8 වෙනවා තියාගන්න පුළුවන්. අපි දැන් ගොඩක් වෙලා කතා කරන්නේ මේවා ගැනනේ. ඇත්තටම ඔයාලා මේක දැනගන්න ඕනේ කාරණාව තමයි ඉලෙක්ට්‍රෝන 8 කියන එක මෙයාට වැඩිද අඩුද කියන එක. ඒ කියන්නේ හැම වෙලේම ඉලෙක්ට්‍රෝන 8 කියන එක මෙයා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ලුයිස් විවිය දැන් අපිට ව්‍යුහ අඳින්න කිව්වොත් අපිට ගොඩක් අඳින්න පුළුවන්. හැබැයි ලුයිස් විවිය කියන්නේ ස්ථායීම ව්‍යුහය. එයාට අඳින්න පුළුවන් හොඳම ව්‍යුහය. ඒතකොට මේ හොඳම ව්‍යුහය මෙන්න මේ කියන අන්තිම එක තියෙන්නම ඕනේ. ඒ කියන්නේ මොකද්ද? එයා වටේ මෙන්න මේ එක දෙක මෝඩ වෙලා ආවර්ත වටේ තියෙන අනිවාර්යෙන් ඉලෙක්ට්‍රෝන 8. හරි 8 කියන එක සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ සමහර තේරෙන්නේ නැතුව ඇති. නමුත් ඉස්සරහට උදාහරණ වලදී
ගොඩක් තේරෙයි මොකද්ද මේ මම මේ කතා කරේ කියලා. හරි. දැන් පළවෙනි උදාහරණයක් සැලකුවොත් එහෙම HCN සැලකුවා කියන්නකෝ. HCN වල අපි දැන් පළවෙනිට මේ ස්ටෙප් ටික කරන් යන මේ උදාහරණ වලට. ඒතර ඔයගොල්ලන්ට තේරෙයි. හරි. පළවෙනි ස්ටෙප් එක මොකද්ද? මධ්‍ය පරමාණු හඳුනා ගැනීම. මධ්‍ය පරමාණුව හඳුනා ගැනීමේදී මම කියලා දුන්නා මධ්‍ය පරමාණුව සලකද්දී බලන්න ඕනේ අඩුම භාර ගානයක් යෙදුන පරමාණුව මොකක්ද කියලා. දැන් මෙතෙන්දී ඒක බලන්න බෑනේ. ඇයි ඒ? එතන ඒක බලන්න ඔක්කොම එක ගන්න තියෙන්නේ. ඒතකොට එතෙන්දී ඒ ස්ටෙප් එක අනුගමනය කරද්දී ඒක විතර බලලා මදි. මම තව කියලා දුන්නා. ඒතකොට විද්‍යුත් ඍණතාවය කියන එක අපි සලකන්න පුළුවන්. විද්‍යුත් ඍණතාවය අඩුම එකන කවුද මේ තුනේ? කාබන්. හරි. ඒතකොට කාබන් තමයි මොකද වෙන්නේ? මධ්‍ය පරමාණු වෙන්නේ. අනිත් දෙන්න මොකද වෙන්නේ? දැන් සම්බන්ධ කරන්න ඕනේ අපි මධ්‍ය පරමාණු වටේ. හරි මම කියලා දුන්නා අග්‍රස්ත පරමාණු විදිහට හයිඩ්‍රජන් තිබ්බොත් තනි බන්ධනය කරුණි නයිට්‍රජන් තිබ්බොත් ත්‍රිත්ව බන්ධනය කරුණි සම්බන්ධ කරනවා කියලා. ඔන්නේ මේ ස්ටෙප් එකත් හරි. දැන් මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ කරන්න. හරි. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ කරද්දී බලමු. දැන් නයිට්‍රජන් වලට මොනවද වෙන්නේ? එයා ඉන්නේ පස්වෙනි කාණ්ඩේ. හැබැයි ඉලෙක්ට්‍රෝන 3ක් දීලා තියෙනවා නම් තව ඉලෙක්ට්‍රෝන 2ක් ඉතුරු. දැන් හයිඩ්‍රජන් දීලා එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන්නේ. එයා එක දීලා බන්ධනය හදාගන්න. කාබන් දීලා ඉලෙක්ට්‍රෝන 4ක්. එයා 4ම දීලා බන්ධන 4ක්. එතකොට මේක ලොන්ගේ ඒ ඉලෙක්ට්‍රෝන නැහැ. දැන් 4නේ මොකද්ද? අෂ්ටකය සම්පූර්ණ කිරීම. අෂ්ටකය බලමු සම්පූර්ණ කරලා තියෙන්නේ 1 2 3 4 5 6 7 8. හරි සම්බන්ධ කරලා තියෙන්නේ. හරි මේකෙත් 1 2 3 4 5 6 7 8. ඉතින් ඒ වගේ මෙන්න මේ විදිහට ලුයිස් විබන්දින්න පුළුවන් HCN වලට. අපි ඊළඟ CO2 ට යන්කෝ. CO2 එක කියන නිකම්ම කිව්ව හැකි අඩුම වර්ගයක් තියෙන කාබන් ඉඳලා කාබන් තමයි මධ්‍ය පරමාණු. ඊට පස්සේ අග්‍රස්ත පරමාණු වල තියෙන ඔක්සිජන් මම කව අග්‍රස්ත පරමාණු ඔක්සිජන් දීදී ආ සම්බන්ධ වෙන්නේ ද්විත්ව බන්ධන වලින්. හරිද? ඊට පස්සේ ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ ඒකින්ද මෙයා ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා තිනවා තව ඉලෙක්ට්‍රෝන 4ක් ඉතුරු. හරි මෙයාගෙත් එහෙම. කාබන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ එයා ඉලෙක්ට්‍රෝන 4ම බන්ධන හදන්න දීලා තියෙනවා. ඊට පස්සේ අෂ්ටකය ගැන බලමු. 1 2 3 4 5 6 7 8. ඒතර මෙයා කාබන් වගේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරලා තිනවා. ඒ වගේම ඔක්සිජන් වලට අෂ්ටකය සම්පූර්ණ කරලා මේක වටෙත් එහෙම. ඉතින් ඒ ස්ටෙප් එකත් හරි. ඒ කියන්නේ මේක CO2 සඳහා ලුයිස් වෙන්නේ මෙන්න මේක. POCH3 වැළුවොත් එහෙම මේ ෆොස්ෆරස් එකයි ඔක්සිජන් එකයි ක්ලෝරින් තුනක් තියෙනවා. එතන මෙතන හිතා ගන්න බෑ මොකද්ද මධ්‍ය පරමාණුව කියලා. එක එක තියෙනවනේ PO කියන දෙන්න. එතකොට මේකෙදි බලන්න මොකද වෙන්නේ? විද්‍යුත් ඍණතාවය අඩු එක්කන. විද්‍යුත් ඍණතාවය අඩු කවුද? ෆොස්ෆරස්. ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය වැඩි. ඉතින් ෆොස්ෆරස් තමයි මධ්‍ය පරමාණු වෙන්නේ. එතකොට අග්‍රස්ත පරමාණු වෙන්නේ ඔක්සිජනුයි ක්ලෝරිනුයි. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔක්සිජන් සම්බන්ධ කරද්දී සම්බන්ධ කරන්න ඕනේ ද්විත්ව බන්ධනයකින්. ක්ලෝරින් සම්බන්ධ කරද්දී සම්බන්ධ කරන්න ඕනේ තනි බන්ධනයකින්. හරි. ඊට පස්සේ ක්ලෝරින් 7 වෙනි කාණ්ඩේ ඒකින් අපි ඉලෙක්ට්‍රෝන 7කින් සම්පූර්ණ කරා. 7 සම්පූර්ණ කරා. මේකේ 7 සම්පූර්ණ කරා. ඊට පස්සේ ඔක්සිජන් ඉන්න 6 වෙනි කාණ්ඩේ ඒකින් මේකත් මේ විදිහට සම්පූර්ණ කරා. ෆොස්ෆරස් ගත්තොත් එයා ඉන්නේ 5 වෙනි කාණ්ඩේ. එයා ඉලෙක්ට්‍රෝන 5ම මෙයාට දීලා තියෙන්නේ. ඉතින් අෂ්ටකය සම්පූර්ණ කරලා බලුවොත් මේකේ අෂ්ටකය හරියට සම්පූර්ණ කරනවා. හරි. හරි. අපි බලමු තවත් උදාහරණ වලින් වෙනස් වෙන ඒ වගේ දේවල් පොඩ්ඩක් කරන්න බලමු. දැන් මේ වගේම නෝමල්නේ. නෝමල් අඳින්න පුළුවන් සරලනාම වලින්. අපි බලමු පොඩ්ඩක් විශේෂයෙන් අපි හලකන්න ඕනේ කාරණාවලදී මොකක්ද අපි සලකන්න ඕනේ දේවල් කියලා. අපි ඊළඟ සලකමු N2O කියන එක. මේකෙදි මධ්‍ය පරමාණු සිලෙක්ට් කරද්දී මධ්‍ය පරමාණු වෙන්නේ මොකද්ද? ඔක්සිජන්ද. හරි. ඔක්සිජන් නෙමෙයි අතන මේකෙදි මධ්‍ය පරමාණු වෙන්නේ. හරිද? මධ්‍ය පරමාණු වෙන්නේ නයිට්‍රජන්. හරිද? මෙතන නයිට්‍රජන් මධ්‍ය පරමාණු වෙන්නේ වැඩි විද්‍යුත් ධන වෙන්නේ යානේ. ඒතර ඒකින් තමයි යා මධ්‍ය පරමාණු වෙන්නේ. මොකද ඔක්සිජන් කියන එක මධ්‍ය පරමාණු වෙන්නේ නෑ මෙතනදී. හරිද? ඒ වගේම දැන් සලකුවොත් හරි. ෆස්ට් ස්ටෙප් එක හරි ඒතකොට. ඊට පස්සේ අපි අග්‍රස්ත පරමාණු සම්බන්ධ කරද්දී ඔක්සිජන් සම්බන්ධ වෙන්න ඕන මේ ඩබල් බොන්ඩ් එකකින් නයිට්‍රජන් සම්බන්ධ වෙන්න ඕන ට්‍රිපල් බොන්ඩ් එකකින්. ඊට පස්සේ දැන් මෙතන අපි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සම්පූර්ණ කරනවා ඊට පස්සේ 1 2 3 4යි. තව 6ක් තියෙනවා ඔක්කොම. ඉතින් 1 2 3 4යි 5යි. ඊට පස්සේ 1 2 3 4යි 5යි. හරි. දැන් මේක මෙහෙම තිබුණාට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ? දැන් අෂ්ටකය සම්පූර්ණ කරලා බලමුකෝ. 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. 10ක් තියෙනවා කියන්නේ මෙතන අෂ්ටකයක් 8ක් ඉලෙක්ට්‍රෝන 8ක් නෙමෙයි තියෙන්නේ. හරිද? ඉතින් මෙතනදී මෙහෙම ව්‍යුහය අඳින්න පුළුවන්. නමුත් අර ලුයිස් ව්‍යුහය කියන්නේ මේක නෙමෙයි. මම කිව්වා ලුයිස් ව්‍යුහය කියන්නේ ස්ථායීම ව්‍යුහය කියලා. ඒතර ස්ථායීම ව්‍යුහය වෙන්නේ මේක නෙමෙයි. ඉතින් මෙතනදී කරන්න ඕනේ මොකද වෙන්නේ? දැන් මෙයාගේ වැඩි ඉලෙක්ට්‍රෝන දැන් මොකද කරන්නේ? ඒ වැඩි එක අඩු කරනවා. අඩු කරන්න පුළුවන් හොඳම පැත්ත තමයි ඔක්සිජන්. හරි.
ඉතින් මෙතෙන්දි අපි කරන්නේ මොකද්ද? මෙයාගේ වැඩිනේ. මෙයා වැඩි එකම කරන්නේ එයා පිටතට දෙනවා. හරිද? ඉතින් මේකෙන් කඩන ලේසිම මේ ඩබල් බොන්ඩ් ඔක්සිජන් එක. හරිද? ඉතින් මේ නයිට්‍රජන් එකට වඩා මේ කඩන්න සුදුසුම සහ ලේසිම මේ ඩබල් බොන්ඩ් ඔක්සිජන් එක. ඉතින් මොකද කරන්නේ? මේ ඔක්සිජන්ගෙන් මෙයා ඉලෙක්ට්‍රෝනය මෙන්න මෙතන බන්ධනය කරලා මෙයා අටක් කරගන්නවා. අටක් කරගද්දි මොකද වෙන්නේ? මෙයාට ඉලෙක්ට්‍රෝන යුගලයක් හම්බ වෙනවා. මම ඒක ලස්සන මේ වගේ දාන්නම්කෝ. හරිද? හම්බ වෙනවා. හම්බ වෙනකොට මොකද වෙන්නේ? මෙයාට මං කිව්ව කලින් කියලා තියෙනවා. ගත්තොත් දුන්නොත් ධන වෙනවා. ගත්තොත් ඍණ වෙනවා. මෙයා ඉලෙක්ට්‍රෝන දෙක ගත්තානේ. මෙයා ඍණ වෙලා මෙයාට හම්බ වෙනවා ධන එකක්. හරි. මෙන්න මේ විදිහට තමයි N2O වල ලුයිස් විවිය එතකොට අඳින්නේ. හරි. අපි ඔයත් එක්කම සලකමු NO2. NO2 අඳින්නේ ඔය ප්‍රශ්නේම එනවා. අපි දැන් මධ්‍ය පරමාණුවෙන් වටේ තියෙන ඔක්සිජන් දෙක තියා සම්බන්ධ වෙන ඩබල් බොන්ඩ් වලින් සම්බන්ධ වුණාට පස්සේ මෙතන 4යි කියන්නේ මෙතන 5යි මෙතන කොහොම තියෙනවා 2ක්. මෙතන තියෙනවා 2ක්. හරිද? මෙතන මෙහෙම ඇඳලා මෙහෙම සම්පූර්ණ වුණාට මෙතනට යනකම් මේ තුන්වෙනි ස්ටෙප් එක යනකම් හතරවෙනි ස්ටෙප් එක සම්පූර්ණ කරන්න නැති වෙනවා. ඇයි? මෙතන තියෙනවා 1 2 3 4 5 6 7 8 9ක්. 9ක් තියෙනවා. කියන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන 9ක් තියෙන්න බෑ. 8යි තියෙන්න පුළුවන්. දැන් මොකද කරන්නේ? මෙයා කැමති ඔක්සිජන් එක පැත්තට කඩනවා මෙයා. ඉතින් අර කලින් එකේ වගේ මොකද කරන්නේ? මේ තනි බන්ධනයක් කරලා මෙතන මෙයා ඉලෙක්ට්‍රෝන දෙක මෙයාට දෙනවා. ඊට පස්සේ මෙයාට ඍණ එකක් හම්බ වෙනවා. මෙයාට හම්බ වෙනවා ධන එකක්. හරි. NO2 වල ලුයිස් විවිය අඳින්නේ මෙන්න මේ විදියට. ඇයි මෙයා අෂ්ටකයන් සම්පූර්ණ කරන්න ඕන නිසා. අර විදිහට අඳින්න බෑ. මේක තමයි ස්ථායීව වෙන්නේ. මේක තමයි ස්ථායීව වෙන්නේ. අපි බලමු මේ වගේම O3 වලට. ඉතින් මම විනාඩියක් දෙන්න ටක් කරලා මේ දෙක හදලා උත්තර හරිද බලා ගන්න ඕගොල්ලෝ මම සාකච්ඡා කරනකොට. හරි. අපි O3 වලට ගියාම මධ්‍ය පරමාණු කොහොමද O වලින් එකක් නෙවෙන්න ඕනේ. අපි මෙහෙම දෙකක් යනකමුකෝ. හරි. දැන් මේක සම්බන්ධ වෙන ද්විත්ව බන්ධන වලින්නේ ඔක්සිජන්. හරිද? ඊට පස්සේ අපි ඉලෙක්ට්‍රෝන විකල සම්පූර්ණ කරපුවාම 1 2 3 4යි 5යි 6යි. හරිද? මෙහෙම තිබුණාට මෙයාගේ කීයද තියෙන ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරද්දී 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. අර කලින් ප්‍රශ්නේ. කලින් වගේ මොකද කරන්නේ? මේකෙදිත් එක ඔක්සිජන් එකකින් එකක් අයින් කරනවා. ඩබල් බොන්ඩ් එකක් අයින් කළා එයා කඩනවා. කියන්නේ ඒ බන්ධනයෙන් කඩලා අපි පිටතට දෙනවා. පිටතට දුන්නාම මොකද වෙන්නේ? මෙයාට ඉලෙක්ට්‍රෝන වල හම්බෙලා මෙයා ඍණ වෙනවා. ඇයි ඍණ වෙන්නේ? මට කියන්න බැරිනවනේ. ඍණ වෙන්නේ මෙතන මේ 1 2 3 4 5 6 7යි 7ක් නේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. 7ක් කියන්නේ එකක් අඩු කරන්න ඕනේ. ඇත්තම. 6යින් තියෙන්න ඕනේ. අන්තිම 6 වෙනි කාරණේ තියෙන්නේ. ඉතින් ඔක්සිජන් වලින් 6ක් වෙනවා එකක් අඩු කරන්න මේ දෙන්න එකක් ඉන්න ඕනේ. ඇයි 1 2 3යි 4යි 5යි එකත් එක්ක 6යි. ඉතින් මෙහෙම තමයි මේකේ O3 වල ස්ථායී ව්‍යුහය අඳින්නේ. හරිද? ඊළඟ අපි CO වලට ගියොත් කාබන් තමයි මධ්‍ය පරමාණු වෙන්නේ, ඔක්සිජන් තමයි අග්‍රස්ත පරමාණු වෙන්නේ. අපි ඒක සම්බන්ධ කරන ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ කරලා බලනවා මොකද වෙන්නේ කියලා. බලමු. මෙතන ඉලෙක්ට්‍රෝන 2යි, මෙතන ඉලෙක්ට්‍රෝන 2යි. හරිද? දැන් මේක ලිව්වහම දැන් කාබන්ගේ බලමු අපි ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියලා ඉෂ්ටකේ සම්පූර්ණ කරනවද කියලා. 1 2 3 4යි 5යි 6යි. 6යි තියෙන්නේ. 8ක් නෑ. එනි ඉලෙක්ට්‍රෝන අෂ්ටකේ වෙන්නේ ඉලෙක්ට්‍රෝන අඩුයි. ඒ කියන්නේ මොකද වෙන්න ඕනේ? අපි තව ඉලෙක්ට්‍රෝන දෙයක් ඉල්ල ගන්න ඕනේ. මෙයාගේ ස්ථායීම ව්‍යුහය ගන්න කියලා. ගන්න. ඉතින් අපි ස්ථායී ව්‍යුහය තමයි ලුයිස් ව්‍යුහය කියන්නේ. ඉතින් මේක ව්‍යුහයක් තමයි. නමුත් ස්ථායීම ව්‍යුහය ගන්න නම් අපි අෂ්ටකේ සම්පූර්ණ කරන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන වැඩි පැත්තෙන් අපි ගන්නවා. දැන් මොකද වෙන්නේ? දුන්නොත් හරිද? මොකද වෙන්නේ? දුන්නොත් ධන ගත්තොත් ඍණ. එතන මෙතන 1 2 3යි 4යි 5යි 6යි 7ක් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ මෙතන? එතන යා දෙනවනේ. හරි. දුන්නොත් ධන ගත්තොත් ඍණ වගේ මෙයා මොකද වෙන්නේ? 1 2 3 4යි 5යි මෙයා එකක් ධන වෙනවා. ඒ ඔක්සිජන්ගේ අපි ඉලෙක්ට්‍රෝන ගත්තේ. එයා තමයි දුන්නේ අපි ඉලෙක්ට්‍රෝන. එතන යා දුන්නොත් ධන. මෙයා ගත්තේ කාබන්. එයා මොකද වෙන්නේ? ඍණ වෙනවා. එතන 1 2 3යි 4යි 5යි 5 එකක් වැඩි. අපි ඒක අඩු කරනවා. එතන 4ක් වෙනවා. මම මේකදී කතා කරේ සරල මාණු ගැන. ඉතින් මම විශේෂ අවස්ථා කියපු කතා කරා අනිත් ඒවා සරලව ඕන එකක් හදන්නේ මෙන්න මේ ස්ටෙප්ස් ටික පාවිච්චි කරලා ඕන හදන්න පුළුවන්. මේ වගේ අනුවක් තිබ්බොත් වැඩි හිතන්න දන්නේ මේ සරල විදිහට මෙහෙම කරන් යන්න තියෙන මේ ස්ටෙප්ස් ටික අනුගමනය කරලා කරන් යන්න තියෙන. මේ වගේ ඕනම එකක් හදන්න පුළුවන් ඒතකොට. ඊට පස්සේ සංකීර්ණ ඒවා ඊට පස්සේ සංකීර්ණ ගැන කතා කරන්න මම ඊළඟ වීඩියෝ වලින් බලාපොරොත්තු වෙන ඒකේ ක්‍රම කීපයක් යටතේ මම කතා කරන්නේ සංකීර්ණ ඒවා ඊට පස්සේ
තව වීඩියෝ ඉස්සරහට එනවා. ඩිවිස් රිවියු සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට කවර් වෙන විදියට මම වීඩියෝ සීරීස් එක දානවා. ඉතින් මම ඉල්ලනවා අපිත් එක දිගටම රැඳී ඉන්න. ඉතින් අපි ඉස්සරහට තව තවත් වීඩියෝ දානවා මේ සම්බන්ධව. ඉතින් අපේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. ඉතින් ඉස්සරහට එන වීඩියෝස් හැමදාම දාපු ගමන් බලන්න bell icon එක click කරලා තියාගන්න. ඉතින් එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.